හරි අපි අද මේ වීඩියෝ එකෙන් බලමු OnePay payment invoice එක create කරන්නේ කොහොමද කියන එක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ OnePay portal එකට log වෙන්න ඕනේ. log වුණාට පස්සේ වම් අත පැත්ත list එකේ ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම home එක තියෙනවා, payments තියෙනවා, payouts තියෙනවා. මේ payments කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් payment links, invoice, payment page කියන option ටික. අපි කතා කරන්නේ මේ payment invoice කියන option එක ගැන. ඉස්සෙල්ලාම මේක click කරමු. ක්ලික් කරාට පස්සේ දකුණු අත පැත්තේ උඩට වෙන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් create on invoice කියන option එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් select template එක select කරන්න තියෙනවා. ඒක ශ්‍රී ලංකා දීලා next දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට fill කරන්න details ටික එනවා. ඉස්සලාම invoice number එකක් ඔයා දාන්න. invoice number එක දාලා ඔයගොල්ලන්ගේ logo එක දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ business අදාළ logo එක මම sample ෆොටෝ එක මෙතනට දානවා. මේ details අනිවාර්යයෙන්ම fill කරන්න ඕනේ. ඉස්සෙල්ලාම ඒ දේ කියන්න ඕනේ. මේ හැම detail එකම මේ star mark එකක් තියෙනවානේ, අනිවාර්යෙන් fill කරන්න ඕනේ. details තමයි මේ star mark එක තියෙන්නේ. ඒතර මේ හැම detail එකම fill කරන්න ඕනේ. invoice එක දැම්මා, ෆොටෝ එක දැම්මා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඔයාගේ OnePay portal එක create වෙලා තියෙන email එකයි ඔයාගේ contact number එකයි. මේ ඊමේල් එකකින් සහ මේ නම්බර් එකකින් තමයි මේ details invoice එක customer ට යන්නේ කියන එක තමයි මෙතනින් යන්නේ. ඊට පස්සේ customer ගේ details ටික, ඒ කියන්නේ bill එක කාටද යන්නේ කියන details ටික මෙතනින් දාන්න ඕනේ. ඒතර customer ගේ email address එක, customer ගේ number එක, number එක දැම්මා. ඊට පස්සේ ඔයාගේ address එක මෙතනින් පෙන්නනවා. මෙතනින් customer ගේ address එක ඔයගොල්ලෝ attach කරන්න ඕනේ. customer නම, customer ගේ address එක. හරි ඒ විදිහට address එකේ address details ටික මෙතනින් දාලා ඒක save කරන්න ඕනේ. save කරාම මෙතනින් ඒක පෙන්නනවා. ඊට පස්සේ invoice date එකක් දාන්න ඕනේ. invoice එක අද දවසේ create කරනවා. expire date එක වගේ ඉස්සරහ දිනයක් දාමු මේක. ඊට පස්සේ item එක මොකද්ද? ඔයගොල්ලෝ service එකක් දෙනවා වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ product එකක් දෙනවා වෙන්න පුළුවන්. ඒ product එක හෝ service එකට අදාළ details ටික තමයි මෙතනින් attach කරන්න ඕනේ. මෙතනින් quantity එක, ඒ කියන්නේ කොච්චරක් මේ දැන් කියමුකෝ ඔයගොල්ලෝ t-shirt එකක් යවනවා. t-shirt කීයක්ද මේ කියමු t-shirt එකේ t-shirt කීයක් යවනවද? quantity කීයක් යවනවද? මෙතන එකක් දාමු. මෙතන දෙකක් දාමු. අපි t-shirt එක අපි රුපියල් 1000ක් කියමුකෝ. ඒතර t-shirt එක ගැන මෙතන description එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ product එක හෝ service එකට අදාළ description එක. ඒ විදිහට මෙතන මේ product add කරද්දී මේ invoice එක create කරලා තියෙන්නේ product category එකක් හෝ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් attach කරන්න පුළුවන් විදිහට. ඒ නිසා ඔයගොල්ලෝගේ එක product එකක් විතරක් හෝ එක product එකක් හෝ service එකක් ගැන විතරක් නම් මේ invoice එක යවන්නේ අනිවාර්යෙන් plus mark එක මේ එක product එකක් details set කරාට පස්සේ ආපහු plus mark එක දාන්න. click කරලා තියන්න. නැත්නම් ඔයගොල්ලන්ට මේ invoice එක generate කරන්න complete කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා එක ප්‍රොඩක්ට් එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් ප්ලස් මාක් එක තව වරක් ක්ලික් කරලා මේ විදිහට තියාගන්න. දෙක තුනක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රොඩක්ට් කැටගරි හෝ සර්විස් කැටගරි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇටච් කරනවා කිසි ගැටලුවක් නැහැ. එකක් විතරක් ඔයගොල්ලෝ දානවා නම් අනිවාර්යෙන් මෙතන තිබිච්ච ප්ලස් මාක් එක ක්ලික් කරලා මේ විදිහට තව එකක් මේ විදිහට ගන්න. ඒක ෆිල් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ නෝට් එක. ඔයගොල්ලෝගේ මොනවා terms and condition තියෙනවා නම් මෙතන නෝට් එකක් විදිහට දාන්න ඕනේ. හරි මේ පැත්ත details ටික හරි. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම ඔය currency එක select කරන්න ඕනේ. LKR ද USD ද කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ gateway එක. ඔයගොල්ලෝ OnePay එකේ portal එකේ ඔයගොල්ලෝ approve කරලා තියෙන app එක මෙතනින් select කරන්න ඕනේ. discount එකක් දෙනවා නම් මෙතනින් ඔයගොල්ලෝ discount එකක් දාන්න පුළුවන්. මොන හරි VAT number එකක් තියෙනවා නම් VAT rate එකක් තියෙනවා නම් ඒව add කරන්න පුළුවන්. දාලා මෙතන complete කියන button එක click කරන්න.
හරි. එතකොට මේ විදිහට ඉන්වොයිස් එක ක්‍රියේට් වෙලා මේ විදිහට සක්සස් වුණයි කියලා ඕගලන්ට පෙන්නනවා. ඕගලගේ ඉන්වොයිස් එක ක්‍රියේට් වුණ විදිහ. හැබැයි ඕගොල්ලෝ කස්ටමර්ගේ ඊමේල් එක දාලා තිබ්බ හින්දා ඉන්වොයිස් එක ක්‍රියේට් කරද්දී ඉන්වොයිස් නම්බර් එක මේ ඊමේල් ඇඩ්‍රස් එක දාපු හින්දා කස්ටමර්ට මේ ඉන්වොයිස් කස්ටමර්ගේ ඉන්වොයිස් මේ ඊමේල් එකට මේ ඉන්වොයිස් එක මේ වෙනකොට ඊමේල් එකට ගිහින් තියෙන්නේ. අපි බලමු ඊමේල් එකට ගිහිල්ලා කොහොමද ඉන්වොයිස් එක පෙන්වන්නේ කියන එක. කස්ටමර්ගේ ඊමේල් එකට මෙන්න මේ විදිහට ඉන්වොයිස් එක ගිහිල්ලා තියෙනවා. එතකොට කස්ටමර්ට පුළුවන් මෙතනින් pay the invoice කියන ක්ලික් කරලා කස්ටමර්ට වෙනමම කස්ටමර්ගේ Visa Mastercard option එකකින්ද Freeme එකකින්ද Helpayද Q+ කොහොමද option එක select කරලා කස්ටමර් card details දාලා pay කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි කස්ටමර්ට email එක ගිහින් තියෙන්නේ. ඒකේ මෙන්න මෙතන pay this invoice කියන එක ක්ලික් කරලා කස්ටමර්ට මේ විදිහට payment එක කරන්න පුළුවන්. හරි මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ඉන්වොයිස් එක ක්‍රියේට් කරගන්න විස්තර අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට සුබ දවසක්. OnePay භාවිතා කරන ඔබට අත්‍යවශ්‍ය කරුණු රැසක් මෙම channel එකෙන් ඔබට ගෙන එන නිසා මතක ඇතුව මෙම channel එක subscribe කරලා bell icon එක click කරන්න.